ගයිස් සුබ දවසක් ඉතින් හැමෝටම මාකට් එක ඔල්රෙඩි බියාරිස් මාකට් එක සෙල් වුණා සෑහෙන්න ඉතින් දැන් පොඩ්ඩක් රිකවරි වෙන ගමන් තියෙනවා. ඉතින් අද බලමු බිට්කොයින් අප්ඩේට් එක මොකක්ද කියලා. මම ඔයාලට පෙන්නන්නම් බිට්කොයින් වලට මොකක්ද වෙන්න පුළුවන් ඊළඟ මොහොතේ කියලා. රයිට් ඉතින් බිට්කොයින් එකේ මම දාලා තිබ්බ කලින් ඉඳන් පෙන්නුව කරෙක්ෂන් පැටර්න් එක තමයි තාම වැඩ කරන්නේ. ඉතින් මම ඔයාලට පෙන්නුවා මෙතන එක්ස්පෑන්ඩිව් ෆ්ලැට් පැටර්න් එකක් හැදෙන්න. ඉතින් එතකොට ABC විදියට ෆ්ලැට් පැටර්න් එක කම්ප්ලීට් වෙලා මේ ලෙවල් එකේ නැවතත් මාකට් එක අප් වෙන්න ඕනේ කියලා තමයි මම කලින් ඉඳන්ම කිව්වේ. ඉතින් ඔයාලට පේනවා තාමත් මාකට් එක ඒ පැටර්න් එක විදිහට ඒ අදාළ bearish movement එක යනවා. රයිට් ඉතින් මෙතන bearish movement එකේදී මම ඔයාලට දැන් කීපයකම ට්‍රේඩ් අල්ලලා දුන්නා. ට්‍රේඩ් එන්ට්‍රීස් වගේ අප් වෙනවා. ඉතින් ඒවා ලස්සනට වැඩ කරලා තියෙනවා. ඉතින් තවමත් මෙන්න මේ motive wave එක එහෙම නැත්නම් මෙතන මේ හැදෙන impulse එක තාමත් වැඩ කරන ගමන් තියෙන්නේ. රයිට් ඉතින් මේ ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ ඉන්නේ අපි තව ටිකක් ලෝ ටයිම් ෆ්‍රේම් ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. රයිට් ඉතින් ලෝ ටයිම් ෆ්‍රේම් කවුන්ට් එක දාගත්තා මෙන්න මේ විදිහට තමයි කවුන්ට් එක තියෙන්නේ. ඒකට ඔයාලට පේනවා මෙන්න මේ වේව් B එකේ ඉඳලා වේව් C එකට යන මේ මොටිව් වේව් එක මම කවුන්ට් එක දාගෙන තියෙනවා. ඉතින් ඒක මම අරන් තිනවා 1 2 1 2 1 2 3 4 3 4 5 4 5 විදිහට වැටෙන්න ඕනේ. ඉතින් තාම මේක වැටිලා ඉවර නෑ මාකට් එක. තවමත් සෙල්ලන ගමන් තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී අපි කොහොමද ලොන් ට්‍රේඩ් වලට එන්ටර් වීමෙන් වැළකී ඉන්න ඕන ලොන් ට්‍රේඩ් වලට ට්‍රේඩ් ඔපචුනිටිස් බලනකොට අපි ෂෝට් ට්‍රේඩ් වල තමයි ඉන්න ඕනේ. ඉතින් මම ඔයාලට අවසාන වතාවේදී පෙන්නද්දී මාකට් එක කොතනද තිබ්බේ කියලා මම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ 1 2 එකේ 3 මෙන්න මේ 4 හදලා නැවතත් වේව් 5 එකකට සෙල් වෙයි කියලා තමයි මම බලාගෙන ඉන්නේ. එතකොට මෙන්න මේ වේව් 5 එක කම්ප්ලීට් වෙනවා කියන්නේ මෙන්න මේ 3 එකත් කම්ප්ලීට් වෙනවා. 1 2 එකට අදාළ තර්ඩ් 3 එක තමයි එතකොට කම්ප්ලීට් වෙන්න තියෙන්නේ. මෙතන හැදෙන්න පුළුවන් ඩබල් සික්සැක් එකක් රයිට්. ඊට පස්සේ ඊට අමතරව මේ A B C කියලා මෙතන ෆ්ලැට් එකක් හැදෙන්න පුළුවන් රයිට්. එහෙම නැත්නම් A B C D E විදිහට ට්‍රයැන්ගල් එකක් හැදලා මෙතන සෙල් වෙන්න පුළුවන්. එතකොට බලන් ඉන්න තියෙන්නේ අපිට මේ වේව් 4 එක හදනකම් වේව් 4 එක හැදුවට පස්සේ අපිට මෙතනින් නැවතත් සෙල් එකකට එන්ටර් වෙන්න පුළුවන් රයිට්. ඉතින් අවසාන වතාවට ඔයාලට මම ට්‍රේඩ් එක පෙන්නද්දි මාකට් එක තිබ්බේ මේ මෙතන රයිට්. ඔයාලට මතක ඇති මාකට් එක මේ මෙතන තිබ්බේ මම ඔයාලට දැන් පෙන්නුවේ මාකට් එක මේ මෙතන තිබ්බේ රයිට්. එතකොට මම ඔයාලට කිව්වා මෙතන මම ඒතකොට මම පැටර්න් එක කරන් තිබ්බේ මෙහෙම W X Y එකක් විදිහට යයි කියලා. නමුත් මෙතන මම ඔයාලට කිව්වා ඕන පැටර්න් එකක් හැදෙන්න පුළුවන් කියලා. ඉතින් එතන ට්‍රයැන්ගල් එකක් තමයි අවසානයේදී ක්‍රියාත්මක වුණේ A B C D E විදිහට. ඉතින් මම මේ ට්‍රේඩ් එක ගත්තා. මේ තියෙන ට්‍රේඩ් එක. ඉතින් ඒ ට්‍රේඩ් එකේ ඔපචුනිටි අරන් ඉවරලා නැවත මාකට් එක සෙල් වෙද්දී නැවතත් මම ට්‍රේඩ් එකක් කැච් කරගත්තා. ඉතින් ඊට පස්සේ මම මේ වගේ ස්කැල්ප් ඕන තරම් මාකට් එකේ කැච් කරගත්තා රයිට්. ඉතින් මම ඒකට පෙන්නන්නම් මෙතන කවුන්ට් එක කොහොමද හැදලා තියෙන්නේ කියලා. රයිට්. ඉතින් එතකොට මෙන්න මෙතන වැටෙන මෙන්න මේ මේජර් 3 එක. ඒ කියන්නේ මෙන්න මේ කොළ පාට කවුන්ට් එකේ 1 2 මෙන්න මේ කොළ පාට 3 එක වැටෙන අවස්ථාවේදී රයිට් ඒ කවුන්ට් එක හැතුළේ හදිච්ච සබ් වේව් ටික තමයි දැන් මේ තියෙන්නේ. එතනත් නැවතත් 1 2 සෙටප් එකක්. නැවතත් 1 2 සෙටප් එකක්. එතකොට 1 2 1 2 3 4 3 4 5 විදිහට තමයි වැටෙන්න තියෙන්නේ රයිට්. එතකොට මෙන්න මේ පින්ක් කලර් 1 2 එකේ තාම 4 එක හැදුන්නේ නැහැ රයිට්. මේ රයිට්. එතකොට මේ පින්ක් කලර් 1 2 එකේ 4 එක තමයි දැන් මේ ක්‍රියේට් වෙන ගමන් තියෙන්නේ රයිට්. ඒක මම ලෝ ටයිම් ෆ්‍රේම් වලට පෙන්නන රයිට්. ඔයාලට පේනවා මේ yellow 1 2 එකේ yellow 1 2 setup එකේ 3 4 5 එක තමයි මේ තියෙන්නේ රයිට්. එතකොට ඒකෙත් ඇතුළෙත් ඔයාලට පේනවා 1 2 1 2 3 4 3 4 5 විදිහට මේ yellow 1 2 එකට අදාළ third wave එක complete වුණා. right yellow 1 2 එකට අදාළ third wave complete වුණා. ඊට පස්සේ හැදිච්ච yellow third එකේ 4 එක හැදුනේ මෙන්න මේ ABC කියන මේ running flat එකේ. right මෙන්න මෙතන ABC කියන ඒ කියන්නේ ඊයේ හැදිච්ච පෙරේදා හැදිච්ච running flat එකේ. right running flat එකෙන් wave 4 එක complete වුණා. ඊට පස්සේ අද ලොකු sell එකක් market එකේ ගියා නේද? right ඒ sell එකටත් අල්ලගන්න පුළුවන් වුණා මම ඔයාලට පෙන්නන්නම්. එතකොට ඊට පස්සේ හැදිච්ච මෙන්න මේ wave 4 එකේ right මෙන්න මේ wave 4 එකට අදාළ wave 5 එක තමයි මේ තියෙන්නේ right. එතකොට ඒක 1 2 3 4 5 විදිහට තමයි හැදුනේ. ඉතින් ඒක ඇතුලේ හැදිච්ච sub wave ටික තමයි මම මේ දාගෙන තියෙන්නේ. මම තව ටිකක් low time frame එකකින් පෙන්නන්නම්. එතකොට මේ flat එක මෙතනින් ඉවර කරලා ඉවර වෙලා නැවතත් 1 2 3 4 5 විදිහට තමයි මාකට් එක වැටුනේ right. එතන මම මෙතන ට්‍රේඩ් එකක් අද කැච් කරගන්න පුළුවන් වුණා. මම ට්‍රේඩ් එක මෙන්න මේ ලොකු සෙල් එක දැන් ටිකකට කලින් මාකට් එකේ ලොකු සෙල් එකක් ගියා right. එතකොට මේ සෙල් එක මම මුතනින්ම අරන් තිබ්බේ right මේ තියෙන එක ප්‍රොෆිට් කාඩ් එක. ඉතින් නමුත් මම මේ විග්ගේ ගහනකම් මාකට් එක අල්ලලා හිටියා. මම මෙන්න මේ ලෙවල් වලින් ට්‍රේඩ් එක ක්ලෝස් කරගත්තා. එතකොට ඒක ඒ වැටිච්ච එක වැටුනේ wave 5 එකක් right. ඒ වැටිච්ච එක වැටුනේ wave මෙන්න මේ මෙන්න මේ සුදු පාට තියෙන right. මෙන්න මේ wave 5 එකේ right මෙන්න මේ wave 5 එකේ
5 එක 1 2 3 4 5 එක right එතකොට A5 එක ඔයාලට පේනවා 1 2 1 2 3 4 3 4 5 විදිහට දැන්ට වැටලා ඉවරයි right ඊට පස්සේ නැවතත් මම මේ දැන් ටිකකට කලින් මෙතනින් මම ලෝන් ට්‍රේඩ් එකකට එන්ටර් වුණා ඉතින් බලමු මේ ලෝන් ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා ඉස්සරහට right එතකොට දැන් අපිට ගත්තොත් එහෙම මෙතන සම්පූර්ණ කවුන්ට් එක දැන් කම්ප්ලීට් කියලා අරගෙන ඉවර වෙලා මෙන්න මේ වේව් 4 එක තමයි හැදෙන්න තියෙන්නේ. කියන්නේ මෙන්න මේ තර්ඩ් එකට අදාළ වේව් 4 එක තමයි හැදෙන්න තියෙන්නේ. රයිට් ඉතින් මම පෙන්නන්නම් ඔයාලට ඒ වේව් 4 එක කොතෙන්ට එන්න පුළුවන්ද කියලා. රයිට් එන්න කියන්නේ මෙන්න මේ වේව් 4 එක. දැන් ඔයාලට පේනවා මාකට් එක 1 2 1 2 1 2 setup හදාගෙන ගොඩක් 1 2 1 2 3 4 3 4 5 විදිහට තමයි වැටෙන්න තියෙන්නේ. කියන්නේ මෙන්න මේ මේජර් මෙන්න මේ 1 2 එකට. ඒ කියන්නේ මේ green color 1 2 එකට අදාළ 3 එක තාම හැදිලා ඉවර නැහැ. right ඒක 3 1 2 එකට අදාළ 3 එක තාම හැදිලා ඉවර නැහැ. ඉතින් ඒ 3 එක හැදෙන්න නම් තව wave 4 5 එකක් වැටෙන්න ඕනේ. ඒ කියන්නේ තව wave 4 5 එකක් විදියට මාකට් එක වැටෙන්න ඕනේ. right ඉතින් එතකොට ගත්තොත් එහෙම මෙන්න මේ 1 2 එකට අදාළ මෙන්න මේ pink color 1 2 එකට අදාළ 4 එක තමයි දැන් හැදෙන්නේ. right කවුන්ට් එක හැටියට ගත්තොත් ඒක තමයි හැදෙන්න තියෙන්නේ. right එතකොට ඒක හැදෙන්න පුළුවන් level මම ඔයාලට පෙන්නන්නම්. right මෙන්න මේ ලෙවල් එක ඇතුළට මාකට් එක එන්න පුළුවන් right මෙන්න මේ 0.38 to 0.236 කියන ලෙවල් එක ඇතුළට මාකට් එක දැන් එන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා right ඒ කියන්නේ මෙන්න මේ wave 4 එක මෙතන ඕනෑම පැටර්න් එකක් හැදෙන්න පුළුවන් right six එකක් හැදෙන්න පුළුවන් right ඒව නැත්තම් flat එකක් හැදෙන්න පුළුවන් නැත්තම් triangle එකක් හැදෙන්න පුළුවන් right මාකට් එකේ any correction එකක් හැදෙන්න පුළුවන් right නැත්තම් double six එකක් හැදෙන්න පුළුවන් right නැත්තම් ඩබල් 3 එකක් හැදෙන්න පුළුවන් WXY නැත්තම් ට්‍රිපල් 3 එකක් WXYXZ ඕනෑම පැටර්න් එකක් හැදෙන්න පුළුවන් මෙන්න මේ wave 4 එක ඇතුළේ right එතකොට තාම ටයිම් එක තියෙනවා මාකට් එකේ ඒ කරෙක්ෂන් එක හැදෙන්න ඉතින් අපිට බලන් ඉන්න තියෙන කරෙක්ෂන් එක හැදෙනකන් ඉතින් මම මේ පාරත් හිතනවා මම අර කලින් පාර කිව්වා වගේ මෙන්න මේ channel එක ඔයාලට පේනවා right මෙන්න මේ channel එකේ දැන් තියෙන මෙන්න මේ lower line එකට පොඩ රෙසිස්ටන්ස් එකක් විදිහට මාකට් එක වැඩ කරලා සෙල් වෙයි කියලා right මෙන්න මේ channel එකෙන් සෙල් වෙයි කියලා. ඒකට ඒ සෙල් වෙන්නේ මෙන්න මේ wave 5 එක. මෙන්න මේ wave 4 complete කරලා wave 5 එක තමයි නැවතත් වැටෙන්න තියෙන්නේ right. එතකොට A5 වැටෙන ගමන් මෙන්න මේ major 3 එක complete වෙනවා right major 3 එක complete වෙනවා ඊට පස්සේ තමයි ලොකු correction එකක් යන්න දෙන්නේ මෙන්න මේ wave 4 එකට ඊට පස්සේ නැවතත් market එක wave 5 එකක් වැටෙන්න ඕනේ. ඔන්න එතකොට අපේ ප්‍රධාන expanding flat එකේ wave C complete කියලා ඉවරයි කියලා අරගෙන මෙන්න මේ major 1 2 setup එක ඉවරයි කියලා අරන් market එකේ එතනින් පස්සේ අපිට පුළුවන් සාමාන්‍යයෙන් බුල් රන් එකක් බලා ගන්න BTC එකේ right එතකොට මේ අයිඩියා එක තමයි තාම මගේ තියෙන්නේ ඉතින් ඒකට අනුව ගත්තොත් එහෙම මොකද්ද වෙන්න තියෙන්නේ මාකට් එකේ තාම වැටිලා ඉවර නැහැ හරිනේ right බැරි වෙලාවක් හරි මේක ඉන්වැලිඩ් වෙනවා මෙන්න මේ ලෙවල් එක මෙන්න මේ 1 එක බ්‍රේක් වුණොත් එහෙම මේක ඉන්වැලිඩ් වෙනවා right එතකොට දැනට මගේ තියෙන සෙනාරියෝ එකට අනුව මෙන්න මේක ඉන්වැලිඩ් වෙන්න තියෙන්නේ මෙන්න මේ ලෝ එක මෙන්න මේ 1 එක බ්‍රේක් වුණොත් තමයි මොකද මෙන්න මේ wave 4 එකක් wave 1 එක ඕවර්ලැප් වෙන්න බෑ ඉතින් මේක බැරි වෙලාවක් හරි දිගටම අප් වෙලා ගිහින් මේක ඕවර්ලැප් වුණොත් එහෙම අපිට මෙතනින් පස්සේ නැවතත් බුලිෂ් අයිඩියා එකකට ගන්න පුළුවන් මාකට් එක මොකද මේ 1 එක ඕවර්ලැප් වෙන්න බෑ මේ wave 4 එක right එතකොට හැදෙන්න තියෙන දැන් මෙන්න මේ 1 2 3 එකේ මෙන්න මේ pink color හැදිච්ච 3 එකේ wave 4 එක. ඉතින් මෙතන any correction එකක් හැදෙන්න පුළුවන්. ඉතින් ඒ correction pattern එක ඇතුළේ ඉතින් ඔයාලා trade කරගන්න පුළුවන්. නමුත් මෙන්න මේ 618 වගේ level එක reach කරොත් එහෙම මේක invalid වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. right මෙන්න මේ wave 4 එක මෙන්න මේ 618 කියන level එක 0.618 කියන level එක break වුණොත් එහෙම මේක invalid වෙන්න තියෙන chance එක වැඩි. right ඉතින් අවධානයෙන් බලන් ඉන්න මං හිතන විදිහට ගොඩාක් දුරට මෙන්න මේ wave 4 එක මොනයම් හෝ කරෙක්ෂන් පැටර්න් එකකින් පසුව මෙන්න මේ channel එකේ lower line එක නැවත resistance එකක් විදිහට වැඩ කරලා market එක sell වෙන්න පුළුවන්. right වද වෙන්න පුළුවන්. මෙන්න මේ 1 2 3 එකේ wave 4 එක මෙන්න මේ channel එකේ lower line එකේ resistance එකක් විදිහට වැඩ කරලා market එක නැවත sell වෙන්න හැකියාවක් තියෙනවා. right ඉතින් අද daily channel එක බොහෝ දුරට bullish විදිහට අද daily channel එක බොහෝ විදිහට bullish විදිහට අවසන් වෙන්න ඉඩකඩ වැඩි. ඉතින් ඒ නිසා අද සාමාන්‍ය ලෝන් ස්කැල්ප් ට්‍රේඩ් වලට යන්න පුළුවන්. දැන් ඉතින් අද දවසේ පැය කීපයක් ඉවර වෙලා තියෙන්නේ. ඉතින් අප්ඩේට් එක අරගෙන මේ වෙලාවේ ඉඳලා වුණත්
මාකට් එක යම්කිසි මට්ටමකට බුලිෂ් වෙන්නත් හැකියාව තියෙනවා. නමුත් මේක ගොඩාක් සයිඩ් වේ අවස්ථයන්ටත් පුළුවන්. මොකද වේව් 4 එකක් හැදෙන්නේ. වේව් 4 එක කියන්නේ any correction. right වේව් 4 එක කියන්නේ any correction. වේව් 4 එක ඕනෑම correction pattern එකක් හැදෙන්න පුළුවන්. right ඉතින් අපි මේ වේව් 4 එකෙන් පස්සේ නැවතත් වෙන්න මේ වේව් 5 එක හැදෙන්න සෙල් ට්‍රේඩ් එකකට යන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. right ඉතින් මේ විදිහට තමයි මාකට් එක තවමත් වැටෙන ගමන් තියෙන. ඉතින් මේ මෙතන කම්ප්ලීට් වෙච්ච නැති 1 2 1 2 setup තාම තියෙන්නේ 1 2 1 2 1 2 3 4 5 මෙන්න මේ yellow color 1 2 3 4 5 එක විතරක් දැනට අපිට කම්ප්ලීට් කියලා අරගන්න පුළුවන්. නමුත් මේ 1 2 එකට අදාළ 4 5 එක හැදෙන්න තියෙනවා. ඊට පස්සේ මේ 1 2 එකට අදාළ 3 4 5 එක තාම හැදෙන්න තියෙනවා. ඉතින් මාකට් එක තාම සෙලින් තමයි ප්‍රෙෂර් එක තියෙන්නේ. මාකට් එක සෙල් වෙන්න තමයි වැඩි ඉඩ තියෙන්නේ. ඉතින් අපිට බලන් ඉන්න තියෙන්නේ මොකද වෙන්නේ කියලා. මෙන්න මේ wave 4 correction එක පුළුවන් නම් ඔයාලගේ ස්කැල්ප් මට්ටමින් ට්‍රේඩ් ගන්න. ඉතින් මම දැනටමත් ස්කැල්ප් එකට එන්ටර් වෙලා තිබ්බේ මේක low time frame. ඉතින් ඒක යම් කිසි වේ මෙන්න මේ වගේ ප්‍රොෆිට් එක තියෙනවා. ඉතින් ඒක මම තව දුරටත් හෝල්ඩ් කරන් ඉන්නවා. කොහොමද මම එන්ට්‍රි පට ගාලා මූව් කර ගන්නවා. මගේ ස්ටොප් ලොස් එක එන්ට්‍රියට මූව් කර ගන්නවා. මොකද රිස්කි අවස්ථාවන් වල මම ගොඩාක් දුරට ට්‍රේඩ් හෝල්ඩ් කරන් ඉන්නෙත් නැහැ. ට්‍රේඩ් එකට යන්න දිහා බලන් ඉන්නෙත් නැහැ. ගොඩාක් දුරට කරෙක්ෂන් වල ට්‍රේඩ් කරනවා නම් මම ලොකු අවධානයකින් ට්‍රේඩ් එක හෝල්ඩ් කරගෙන බලන් ඉන්නවා මාකට් එක යන මූවමන්ට් එක ට්‍රේඩ් එකට ස්ටොප් ලොස් එක එන්ට්‍රියට අරන් රයිට්. ඉතින් ඒ නිසා කරෙක්ෂන් වල ට්‍රේඩ් කරද්දී පරිස්සමෙන් ට්‍රේඩ් කරන්න. මාකට් එක ඕන දෙයක් වෙන්න පුළුවන්. මේ ලෙවල් වලින් නැවත මාකට් එක හැරෙන්න උනත් පුළුවන් ඕනම වෙලාවක රයිට්. ඒ කියන්නේ මෙතන කම්ප්ලීට් වෙච්ච නැති අපිට පෙවුන නැති තව සබ් වේව් හැදෙන්න ඉඩ තියෙනවා රයිට්. මෙන්න මේ 1 2 1 2 setup ගොඩක් හැදිලා තිබ්බනේ. රයිට් මෙතනත් දැන් ඔයාලට පේනවා මේ 1 2 1 2 3 4 3 4 5 විදිහට වැටනේ. ඉතින් ඒ වගේ තව කම්ප්ලීට් වෙච්ච නැති අපිට නොපෙනුන setup එකක් ඔය තිබ්බොත් එහෙම නැවතත් 4 5 එකක් විදිහට මාකට් එක නැවත සෙල් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ගත්ත ට්‍රේඩ් එක අවධානයෙන් බලන් ඉන්න ට්‍රේඩ් කරලා ට්‍රේඩ් එක ඕපන් කරලා කොහොමද යන්න කරන්න එපා. ඉතින් මේ කරෙක්ෂන් එක හැදිලා ඉවර වෙනකන් අපිට ඉන්න වෙනවා නැවතත් සෙල් ට්‍රේඩ් එකකට යන්න. මං හිතන විදිහට මේ කරෙක්ෂන් එක අර කිව්ව ලෙවල් වලට මාකට් එක එනකන් හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ උඩ ලෙවල් වලට මාකට් එකේ කරෙක්ෂන් එක යන්න පුළුවන්. අද ඩේලි කැන්ඩල් එක බොහෝ දුරට මේ කැන්ඩල් එක bearish ගතියට තිබ්බදට බුලිෂ් විදිහට ඉවර වෙන්න පුළුවන්. ඒ කියන්නේ බුලිෂ් කැන්ඩල් එකක් විදිහට ක්ලෝස් වෙන්න ලොකු ඉඩක් තියෙනවා. ඉතින් බලාගෙන ඉන්න මොනව වෙයිද කියන්න අපිට කියන්න බෑ. ඒ නිසා බලාගෙන ඉන්න. ඉතින් පරිස්සම ට්‍රේඩ් කරන්න එහෙනම් මේක තමයි දෙන්න තියෙන අප්ඩේට් එක BTC සම්බන්ධයෙන්.